හෙලෝ මගේ පුංචි යාළුවනේ. අපි අද යමුද සුරංගනා ලෝකෙට? මේ ඉන්නේ සුරංගනා ලෝකේ හොඳම යාළුවෝ දෙන්න. එක්කෙනෙක් ලයිරා, අනිත් එක්කෙනා සාරියා. Asau. හෙට දිනට යෙදෙන ඒලියන් රජතුමාගේ ජන්ම මංගල්‍යයේ උත්කර්ෂවත් අන්දමින් සැමරීමට සුරංගනා ලෝකවාසී ඔබ සැමට අප ආරාධනා කර සිටිනවා. ලයිරා, හෙට රජතුමාගේ උපන්දිනය. ඔව්, උත්සවය ලස්සනට තියෙයි. අම්මේ මේ ඇඳුමට මම ලස්සනයිද? මගේ දුවද හරිම ලස්සනයි. ඔයා මොන ඇඳුම ඇඳත් ලස්සනයි නිතින්. ඔයා අද හරිම ලස්සනයි සාරියා. ඔයාට ස්තුතියි. එහෙනම් අපි යමු. හරිම ලස්සනයි නේද? ඕ, මට නම් හීනයක් වගේ. ඔබේ දුකේදී ඔබට පිහිට වෙන, ඔබව ආරක්ෂා කරන සුරංගනා ලෝකයේ රජතුමා සම්ප්‍රාප්ත වෙන වගායි. හොඳයි, උත්සවය ආරම්භ කරන්න. ඒලියන් රජතුමා කියන්නේ හරිම කඩවසම් කෙනෙක්. සාරියාගේ නර්තනය අතරතුරදී රජතුමා බලාගෙන හිටියේ ලයිරාගේ ලස්සන දිහා. ඊළඟට ඔබ නර්තනයක් ඉදිරිපත් කරන්න. මම ඉතින් හැමෝටම මේකට නම් පුදුම හිතුණා. ඔව්, ඔබ මේ දැම්ම. රජතුමාගේ හිතේ ලයිරා ගැන කැමැත්තක් ඇති වුණා. අද උත්සවයේ ලස්සනට තිබ්බා. සාරියාත් ලස්සනට නටුවා නේද අම්මේ? සාරියා විතරක් නෙමෙයි, ඔයාත් ලස්සනට නටුවා. ඉතින් මේ සාරියාගේ හිතෙන් රජතුමා ගැන පුංචි කැමැත්තක් තියෙනවා.
ඔහොම ඉන්න. රජතුමනි, ඔබේ නම මොකක්ද? ලයිරා. ඔබේ නර්තනය හරිම ලස්සනයි. බොහොම ස්තුතියි. ඔබ කැමතිද මගේ රැජිනිය වෙන්න? බය වෙන්න එපා. මම ඔබට ඇත්තටම ආදරේ. අසව් ඔබේ දුකේදී ඔබට පිහිට වෙන ඔබව ආරක්ෂා කරන සුරංගනා ලෝකයේ රජතුමා ඔහුගේ අනාගත රැජින සමග සම්ප්‍රාප්ත වන වගයි. මේක දැක්කම ලයිරාගේ අම්මගේ හිතේ ලොකු සතුටකුත් දාරියාගේ හිතේ දරා ගන්න බැරි කේන්තියකුත් ඇති වුණා. මේ මගේ අනාගත රැජින. අපි එළඹෙන 26 වෙනිදා විවාහ වෙනවා. ඒ සඳහා ඔබ සැමට ආරාධනා කරනවා. ඔයා හරිම වාසනාවන්තයි. ඔව් අම්මා. ඇයි අම්මා සාරියා එතනින් ඉක්මනට ආවේ? දන්නේ නෑ. හැබැයි සාරියාගේ මූණෙන් වැඩි සතුටක් පෙරුන්නේ නෑ. සාරියා. සාරියා ගෙදර නෑ. සාරියාගේ මේ වෙනස් වීම හින්දා ලයිරාගේ හිතේ ලොකු දුකක් ඇති වුණා. ඔයාට වඩා දෙයක් ලයිරාගේ තියෙනවා නම් ඒ ලයිරාගේ කොණ්ඩේ විතරයි. ඇඬුවට ඔයාට මොකුත් ලැබෙන්නේ නෑ. වෙන මොනවා හරි කරන්න. මට මෙතනින් වාඩි වෙන්න අවසරද රජිනීනි? ඔබ මොකද මේ පැත්තේ? මම ඔබව බලන්නයි ආවේ. ඒලියන් රජතුමාගේ ලයිරාගේ ආදරය දවසින් දවස වැඩි වුණා. සාරියාට නම් මේ ආදරය දැක්කහම ගොඩාක් ඊර්ෂ්‍යා හිතුණා. ලයිරා හෙට ඔයාගේ ලස්සන දවසක්. ඒ නිසා අද කලින් නිදා ගන්න. හරි අම්මේ. ඉතින් බලන්නකෝ ලයිරා නිදාගෙන ඉන්න වෙලාවේ මොකද වෙන්නේ කියලා. ලයිරා ඔයාගේ කොණ්ඩේ. මේ අහන්න අද ඔයාගේ විවාහය. නෑ අම්මේ මට විවාහ වෙන්න ඕනි නෑ. ලයිරා ලයිරාගේ දිග කොණ්ඩේ නැති වුණ හින්දා රජතුමාට මුහුණ දෙන්න අකමැති වුණා. රජතුමනි ඊයේ කවුරු හරි ලයිරා රජිනියගේ හිසකෙස් කපා දමලා. මොනවා? කවුද එහෙම දෙයක් කරේ?
ලයිරා කොහෙද? එයා විවාහ වෙන්න බෑ කියලා යන්න ගියා. ලයිරා අපි යමු. මම ආදරේ ඔයාට මිසක් ඔයාගේ කොණ්ඩෙට නෙමෙයි ලයිරා. ඊට පස්සේ මේ දෙන්නාගේ විවාහය ලස්සනට සිද්ධ වුණා. කොහොමද එහෙම වුනේ? විවාහය ආරංචි වුණාම සාරියාගේ හිතේ ඊර්ෂ්‍යාවයි තරහයි තවත් වැඩි වුණා. ඇයි ලයිරා? මගේ කොණ්ඩෙට මොකද වුනේ? මම ඒක හොයලා බලන්න. ඔයා දුක් වෙන්න එපා. රජතුමාට කොණ්ඩය කැපුවේ කවුද කියලා හොයාගන්නකම් ඉවසිල්ලක් තිබුණේ නැහැ. රජතුමනි රජිනියයි කොණ්ඩය කපපු කෙනා හම්බ වුණා. මේ දැම්ම කැඳවාගෙන එන්න. මට යන්න දෙන්න! සාරියා මේ දැන්ම මෑගේ කොණ්ඩේ හිස මුදුනින් කපා දමනවා. එපා! රජතුමනි, සාරියා කියන්නේ පොඩි කාලේ ඉඳන් මගේ යාළුවා. ඒ නිසා එයාට කරදරයක් කරන්න එපා. හොඳයි ඔබ දැන් යන්න. මම කරේ ලොකු වැරද්දක් කියලා මට දැන් තේරෙනවා. මට සමා වෙන්න ලයිරා. ඉතින් ඔයාලා කවදාවත් කාටවත් වෛරයක් ඊර්ෂ්‍යාවක් කරන්නේ නැතුව ඔයාලට තියෙන දේවල් වලින් සෑහීමකටපත් වෙලා සතුටින් ඉන්නවන. එහෙනම් ඉතින් හැමදාම මේ වගේ ලස්සන කතා බලන්න මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. අදට ගිහිල්ලා නම් bye bye.